හරි මේ සිද්ධිය මේකයි මේ වීඩියෝ එකෙන් කරන්නේ මම කොහොමද කෙටි කාලයක් ඇතුළත කෙමිස්ට්‍රි කියන ගොඩ දාගත්තේ කියලා. හරිද? එතකොට මම කෙටියෙන්ම මේ විස්තර ටික කියන්න යන්නම්. එතකොට මම මුලින්ම කියන්නම් මම කවුද කියලා. මම 2020 A level වලින් ලංකාවේ පළවෙනියා පැරණි විශ්වවිද්‍යාලයට යටතේ ඒ සාමාර්ථ 3ක් කරගෙන දැනට කැම්පස් අවුට් වෙලා විදුලි ඉංජිනේරුවෙක් විදිහට එළිය වැඩ කරන කෙනෙක්. හරිද? එතකොට මේ සිද්ධිය මේකයි අහගන්න මේ මම කෙමිස්ට්‍රි කොට දැමීම කොහොමද කියන එක තමයි මම මේක සරලවම කියන්න යන්නේ. එතකොට මම කියන්නම් මෙහෙම සිද්ධිය මුලින්ම මෙහෙමයි මම හිටියේ කෙමිස්ට්‍රි වලට අවසානයේ මාස 6ක් 7ක් වගේ තියෙන කම්ම මම හිටියේ S මට්ටමක වගේ. හරිද? එතකොට මම S මට්ටමක වගේ ඉඳලා ඒකට ගෙනාවේ මාස 6ක් 7ක් 8ක් වගේ කාලයක් ඇතුළත. එතකොට ඔයාලටත් තව මාස 6ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඒ මාස 6 ඇතුළේ මම මේ කියන විදිහට ගොඩ දාගෙන ගියොත් එහෙම ඔයාලට මේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. ඔයාලා හිතනවට වඩා. හරිද? එතකොට පළවෙනි කාරණාව තමයි මම මුලදී මට කෙමිස්ට්‍රි ක්ලාස් එකේ පොඩි ගේස්සයක් තිබිලා මම ඒ ක්ලාස් එක තේරෙන්නේ නැති කමට මම ක්ලාස් එක මාරු කරා මුලින්ම. එතකොට මම දෙවෙනිට හම්බුන ක්ලාස් එකේදී මම සාමාන්‍යයෙන් මට කියන දේවල් තේරෙනවා. මොකද පළවෙනි මම ගියපු ක්ලාස් එකේ මට කියන කරන දේවල් ඉස්සෙල්ලාම කියන්නේ ඒ කරන දේවල් මට ඉස්සෙල්ලා ලොකුවට තේරුන්නේ නැහැ. මොකද අර එන බුලක් තමයි ඒකේ වැදුනේ. එතකොට මම දෙවෙනිට ගියපු ක්ලාස් එකේ මට අර කරන දේවල් හොඳට තේරෙනවා, සෙට් වෙනවා, ලස්සනට ඒ වැඩ ටික කරන්න ගියා. එතකොට මුලින්ම මම කරේ ඔන්න ඕක මම ඔයාලට කියන්නේ දැන් ක්ලාස් එක මාරු කරන්න කියලා. මොකද දැන් එච්චර කාලයක් නැහැනේ. එතකොට පළවෙනි කාරණාව තමයි ඔන්න ඕක. දෙවෙනිට තමයි මගේ වැඩ පිළිවෙල මම පොඩ්ඩක් වෙනස් කරගත්තා. ওই මාස ගාන ඇතුළත. හරිද? එතකොට ඒ කියන්නේ මොනවා කරන්නත් වැඩසටහන මාරු කරන්නත් ඉස්සෙල්ලා තේරෙලා ඉන්නේ. එතකොට ඒ තේරුණාට පස්සේ තමයි ඒ දේ කරන්න පුළුවන්. හරිද? එතකොට මේ කියන කතන්දරේ ඇතුලේ මම සතියේ කොහොමද වැඩ ටික කරේ කියලා මම ඔයාලට ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. හරිද? එතකොට මේකයි සිද්ධිය. මුලින්ම මම දැන් අර මම කලින් කරපු වීඩියෝ එක ඔයාලා බලන්නේ සමහරක් විට ඔය මේ ඒ තුනක් ගන්න කොහොමද කියලා මම පොඩි වීඩියෝයක් කරා. ඒක බලන්න නැති ඔයාලා බලුවේ නැත්නම් පොඩ්ඩක් ගිහලා බලන්න. ඒක මම කියනවා. එතකොට මම කෙමිස්ට්‍රි වලට කරේ සාමාන්‍යයෙන් සතියට එක පාඩමක් අරගෙන ඔය සතිය දැන් අපිට සාමාන්‍යයෙන් දැන් මම ගොන මාස 8ක් විතර මට කාලයක් තිබ්බනේ. මාස 8ක් විතර කාලයක් තිබ්බා. එතකොට ඔයාලට මාස මේ පොඩි මාස 5ක් 6ක් විතර කාලයක් තියෙනවා. එතකොට මේ මාස 8 ඇතුළත මම කරේ සාමාන්‍යයෙන් කරන පාඩම් ටික එදිනෙදාට ඒ ටික අල්ලගෙන ගියා. ඊට අමතරව නැවත රිවයිස් එකක් මම ගියා. හරිද? එතකොට ඔය රිවයිස් එක යද්දී සාමාන්‍යයෙන් අර අපිට එකම දේ නැවත කරේ නැත්නම් අමතක වෙනවා. ඒක මට නම් තියෙන දෙයක්. මොකද මට මතක හිටින්නේ නැහැ එච්චර. ඒතර මතක හිටින්නේ නැති නිසා මම සාමාන්‍යයෙන් එකම දේ නැවත කරන කෙනෙක්. එතකොට පාඩම් කරද්දී ඔය කෙමිස්ට්‍රි කියන එක පාඩම් කරද්දී මම පොඩි විශේෂ විදිහට තමයි පාඩම් කරේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඔයාලා normal typically පාඩම් කරන විදිහ මම කියව නෙමෙයි පාඩම් කරේ. මම සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි පාඩම් කරද්දී ලියලිය තමයි පාඩම් කරේ. ඒ කියන්නේ මම කොළ සෙට් එකක් ගන්නවා. කොළ සෙට් එකේ ලියලිය තමයි පාඩම් කරන්නේ. හරිද? ඕගනික් නම් ඕගනික් මම ප්‍රතික්‍රියා කර තමයි පාඩම් කරන්නේ. සහ ඔය තියරි ලියද්දිත් මම තියරිත් ලියලිය තමයි පාඩම් කරේ. එතකොට ඔන්න ඕක මට ගොඩාක් උදව් වුණා ඒකට යන්න. පැහැදිලිද මම කියන එක? එතකොට මම දැන් කොළ සෙට් එකක් අරගෙන දැන් මේ වගේ කොළ සෙට් එකක් මම දවසට ගන්නවා. දවසට අරගෙන සාමාන්‍යයෙන් මම අර ලියන ටික ලියලිය තමයි පාඩම් කරේ. ලියනවා මතක තියාගන්නවා. සාමාන්‍යයෙන් මම එකම දේ සෑහෙන වතාවක් ලියලා තමයි මම මතක තියාගත්තේ. හරිද? ඒතර සමහර කට්ටිය ඉන්නවා එකපාරින් මතක හිටින කට්ටිය සමහර කට්ටිය දෙවතාවක් මට නම් සෑහෙන වතාවක් කරන්න ඕනේ. එතකොට තමයි මතක හිටින්නේ. හරිද? එතකොට දැන් ඔය කේස් එකත් එක්ක දැන් මගේ O level වලට තිබි පට්ට රිසල්ට් යන්නේ. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැහැ. හරිද? මතක හිටින්නේ නැති නිසා තමයි මම ওই ක්‍රමය ආනුගමනය කරේ. එතකොට මේ වීඩියෝ එක බලන සාමාන්‍යයෙන් ඔයාලට මතක හිටිනව අඩු කෙනෙක් නම් ඔයාලට හොඳම දේ තමයි ලියලිය පාඩම් කරන එක. පැහැදිලිද? ලියන ගමන් කියවන්න. සහ තව දෙයක් තියෙනවා ඔයාලට පුළුවන් නම් දෙයක් තේරුම් අරගෙන ඒ දේ කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒකත් මතක තියාගන්න හොඳම ක්‍රමයක්. පැහැදිලිද? දැන් ෆිසිකල් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ෆිසිකල් මොකක් හරි පාඩමක් කියලා බලමුකෝ. චාලක රසායනික චාලකේ ඔයාලා පාඩම් කරලා හොඳට තේරුම් ගන්නවා කන්සෙප්ට් එක හොඳට වටහා ගන්නවා. අහුමුළු නෑර දැන් චාලකෙන් එහෙම සාමාන්‍ය MCQ අහනවනේ නිකන් හැම අස්සකින්ම අහනවනේ චාලකේ. එතකොට චාලකයේ අරගෙන ඒ චාලකයේ හොඳට පාඩම් කරලා ඒකේ තියෙන කන්සෙප්ට් එක හොඳට වටහාගෙන ඔයාලට පුළුවන් නම් තව කෙනෙක්ට කියලා දෙන්න ඒක මාර විදියට වටිනවා. පැහැදිලිද? පුළුවන් නම් මේ මාස 6 ඇතුලේ තමන්ගේ කැපැසිටි එකට අනුව සතිපතා පාඩම් ගොඩ දාන යන්න. පැහැදිලිද? ඒකත් එක්ක නැවත සාමාන්‍ය සතියකට මගේ ෆුල් රිවයිස් එකක් යනවා. ඒ කියන්නේ ෆුල් රිවයිස් එකක් කියලා කියන්නේ මෙහෙමයි. මේක දැන් ගොඩක් තැන්වල වෙන දෙයක්. එතකොට සාමාන්‍ය සතියකට ඔයාලා අනිවාර්යෙන් පේපර් එකක් කරන්න ඕනේ.
මොකද ඔයාලගේ මනසේ අර යට ගිහිල්ලා තියෙන දේවල් නැවත නැවත සතිපතා මතක් කරගන්න. එතකොට සතියට අනිවාර්යෙන් පේපර් එකක් කරන්න ඕනේ දැනට කෙරෙලා තියෙන දේවල් වලින්. ඒකෙන් ඔයාලට ලොකු උදව්වක් වෙනවා දැනට කෙරෙලා තියෙන දේවල් යාවත් කාලින. ඒ කියන්නේ නැවත මතක් කරගන්න. ඒකෙන් අර අමතක වෙන්න තියෙන ප්‍රවණතාවය සෑහෙන්න අඩු වෙනවා. ඊට අමතරව සතිපතා මොකක් හරි යුනිට් එකක් කරන යුනිට් වයිස් නැවත ප්‍රධාන වශයෙන් බලන්න යන්න. දවසට ගන්න එක පාඩමක් චාලකේ ගත්තා හොඳට බැලුවා මේවා ටික ඔක්කොම බලලා ඉවරලා ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික කරා පාස් පේපර්ස් ටික කරා ඉවර කරා. පැහැදිලිද මං කියන්නේ? ඔන්න ඔය දේ තමයි මම කරේ. ඊට ෆිසික්ස් වලට නම් සාමාන්‍යයෙන් අවුරුදු 30ක විතර පාස් පේපර්ස් කරා. කෙමිස්ට්‍රි වලට නම් මං එහෙම කරේ නෑ. සාමාන්‍යයෙන් 2000 ඉඳලා විතරයි කරේ. මොකද සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල එහෙම පාට හැම මාරු වෙනවනේ හිටපු ගම. ඒ නිසා මම ඔය පරායනව කරන්න ගියේ නෑ. ළඟ අවුරුදු වල පාස් පේපර් සෙට් එක තමයි කරේ. දෙපාර තුන් පාර කරන්න ගියෙත් නෑ ඇත්තටම. එකපාරයි තමයි මම මතක හිටියට කරේ. හරිද? ඒ නිසා ඔන්න ඔය විදිහට ඔයාලට කරගෙන යන්න පුළුවන් නම් මේ මාස 6 ඇතුළත මෙහෙමයි. හරි දැන් ඔයාලා මේ වීඩියෝ බල විදි හොය කාලේ නාස්ති කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක බැලුවා නම් මේක තමයි අවසාන වීඩියෝ එක. මෙතනින් එහාට වැඩ කරන්න පටන් ගන්න. පැහැදිලි? හැමදාම මොටිවේෂන් බලනවා. හැමදාම මොටිවේෂන් බල කරන්න හදනවා එහෙම හරියන්නේ නැහැ. එතකොට දැන් මම මේ වීඩියෝ එක දැම්මම YouTube එකට දැම්මට මම ඒ කාලේ ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. පැහැදිලිද? මම ඒ කාලේ ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. එතකොට දැන් ඔයා ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් නම් මේ මාස 6 කැප කරලා ඉවරලා ඔන්ලයින් ක්ලාස් කරනවා නම් ඔයා පාවිච්චි කරන්න. හැබැයි ඔන්ලයින් ක්ලාස් කරනවා නම් ගොඩක් මොඳ ලැප්ටොප් එකක් යූස් කරනවා නම් සල්ලි තියෙන විදිහට නේද? ලැප්ටොප් එකක් ගන්න බැයි නම් ඒක ප්‍රශ්න කරන්න දෙයක් නෑ. ඔයාට ෆෝන් එකේ යන්න වෙනවා. ඒක හරියනේ. හැබැයි මම රිකමන්ඩ් කරන්නේ ඔයාට පුළුවන් නම් ෆෝන් එකක් යූස් කරන්න නැතුව ඉන්න මේ මාස 6 ඇතුළත ලොකු කැපකිරීමක් කරන්න ඔයාට පුළුවන් අනිවාර්යෙන් ගොඩ යන්න. දවසට සාමාන්‍යයෙන් ඔයාලා ඇවරේජ් පැය 14ක් විතර වැඩ කරනවා නම් ඔයාට කියන්නේ පැය 14ක් ඇවරේජ් වැඩ කරනවා කියලා කියන්නේ වැඩම කරන පැය ගාන මම මේ කියන්නේ. හරිද? දැන් සමහර කට්ටිය එහෙම කියන්නේ නැහැනේ. වැඩම කරන පැය ගාන. එතකොට ඉතුරු පැය ගාන ඇතුළත ඔයා කරන දෙයක් කරගන්න ඒක ප්‍රශ්නයක් නෑ. පැයක් නිදා ගන්න සහ ඉතුරු පැය ගාන ඇතුළත ඔයා කරන දෙයක් කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා වැඩ කරන වෙලාවේ හරියට පැය 14 හරියට පැය 14ක් විතර ඔයාට වැඩ දාගන්න පුළුවන් නම් මේ මාස 6 ඇතුළත ඔයාට පුළුවන් 100%ක් ඔයාගේ ප්‍රතිඵලය දැන් ඉන්න තත්ත්වෙන් සෑහෙන උඩකට අරයි යන්න. ඔයා S එකක ඉන්න කෙනෙක් නම් ඔයාට A එකට B එකට අරයි යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ආයේ දැන් මෙතනින් එහාට වටපිට හොය ඉඳලා මාස දෙකකින් එකක් ගන්න කොහොමද කියේ වීඩියෝ බල ඉඳලා හරියන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේක හරියටම දාගෙන අදින් පස්සේ හරියට වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලට ගොඩ යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. පැහැදිලිද? නැත්තම් තව ටික දවසින් ගිහිල්ලා ඊට පස්සේ බලනවා මාස 4න් එකක් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ බලනවා මාස 3න් එකක් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ මාස 2න් එකක් ගන්න කොහොමද. එහෙම බෑ. හරිද? එහෙම බෑ. දැන් මම වුණත් මුලින් ඉඳලා වැඩ කරා. හරි. මුල ඉඳලම වැඩ කරා. වැඩ කරලා අර කෙමිස්ට්‍රි පොඩ්ඩක් කියලා වුණා. අනිත් සබ්ජෙක්ට් එක මම ගොඩ දාගෙන හිටියේ. අර කෙමිස්ට්‍රි විතරක් ඉතුරු වෙලා තිබ්බ නිසා මට ඒක ගොඩ දා ගන්න පුළුවන් වුණා මේ මාස ටික ඇතුළත. දැන් බලන්න මේ වෙද්දි සබ්ජෙක්ට් තුනම කෙලවිලා ඉන්න එකෙක් නම් ඒ තුනම ගොඩ දා ගන්න මේ මාස ටික ඇතුලේ ඒ තුනක් දාන්න නම් බෑ. ඒක බෑ කියන්නේ මේ පුළුවන් වෙන්න පුළුවන්. සාමාන්‍ය දඩ මීටරයක් වගේ නම් සාමාන්‍යයෙන් ඔයාලට කැප කරලා ටිකක් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හොඳ ප්ලෑන් එකක් අදෝ වැඩ කරගෙන යන්න. අඩුම දවසට පැය 14ක්වත් ගොඩ දාගෙන යන්න. එහෙම ගියොත් ඔයාලට පුළුවන් මෙතනින් ඉස්සරහට ලොකු වැඩක් කරගන්න. තේරුණාද? අන්න ඒ විදිහට වැඩ ටික කරගන්න. දැන් මෙතනින් ඉස්සරහට දැන් මේක තමයි අවසාන වීඩියෝ එක කියලා හිතලා ෆෝන් එක අයින් කරලා පුළුවන් නම් වැඩ ටික කරගෙන යන්න. ඔන්ලයින් ක්ලාස් නම්